හොර ඒජන්සි වලට අහු වෙලා එපා වෙලාද? හැමෝටම සුබ දවසක්. අද සිහිනීට මග වැඩසටහනින් අපි කතා කරන්නේ හරියටම කොහොමද රජයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයක් හඳුනාගන්නේ කියලා. මුලින්ම අපි කතා කරමු රජයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයක් කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකා Bureau of Foreign Employment. එහෙමත් නැත්නම් විදේශ සේවා නීති කාර්යාංශයේ කම්කරු ලියාපදිංචි අංකයක්. ඒ කියන්නේ ලයිසන් නම්බර් 1. සහිත විදේශ රැකියා ආයතනයකට තමයි රජයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයක් කියලා කියන්නේ. මේ තිරේ දිස්සන වෙබ්සයිට් එකෙන් පුළුවන් ඔයාලට අදාළ ආයතනයේ ලයිසන් නම්බර් එක සර්ච් කරලා එම ආයතනයේ රජයේ ලියාපදිංචි ආයතනයක්ද නැද්ද යන තහවුරු කරගන්න. එහෙමත් නැත්නම් පහලින් තියෙන නම්බර් එකට කෝල් එකක් කරන් ඔයාලට අවශ්‍ය තොරතුරු දැනගන්නත් පුළුවන්. දැන් අපි කතා කරමු රජයේ ලියාපදිංචි ආයතනයක් තෝරගන්න එකේ වාසි මොනවාද කියලා. විදේශගත වෙන ඔබගේ වගකීම 100% ආයතනයේ සතු වෙන්න. විදේශගත වීමෙන් අනතුරුව ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් එයට ආයතනයේ පිළියමක් නොදුන්නොත් ඔබට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහාය ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවා රට යන බලාපොරොත්තු ඉන්න ඔයාට ආරක්ෂිතව රට යන්න ඒජන්සියක් තෝරගන්න විදිහ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවන රැකියා ආයතනයකින් ඔබ විදේශගත වුණොත් ඔබට ඇතිවන ගැටලු සහ ඒ ගැටලු වලට පිළියම් ගැන අපි දෙවෙනි කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපි සමගම රැඳී සිටින්න.